Hi there! බලන්නෝ සියල්ලෝ සාදරයෙන් පිළිගන්වා බලමු සිනමා මූවි රිවිව් වෙත. අද අපි කතා කරන්නේ 2025 අප්‍රේල් 17 වනදා නිකුත් වූ තෙලිඟු භාෂාවේ භීෂණ චිත්‍රපටයක් වන ඔඩේලා 2 පිළිබඳවයි. මෙම චිත්‍රපටය ඔඩේලා රේල්වේ ස්ටේෂන් නමින් 2022 දී නිකුත් වූ චිත්‍රපටයේ අනුපිටපතක්. ඉතින් guys මම මේ කතා දෙකම එකට එකතු කරලා full story එක ඔයාලට ගෙන එන්නම්. ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් ප්‍රිය කරන තමන්නා බාටියා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඔඩේලා ග්‍රාමයේ තිරුපති නම් අදමේකු විසින් සිදු කළ බිහිසුණු අපරාධ මාලාවක් පසු ඔහුගේ බිරිඳ වන රාදා ඔහුගේ ජීවිතය අවසන් කරයි. කෙසේ වෙතත් ග්‍රාමවාසීන් ඔහුගේ සිරුර සම්පූර්ණයෙන්ම විනාශ නොකිරීම නිසා ඔහුගේ ආත්මභාවයට සැනසීමක් නොලැබී විකෘති ආත්මභාවයක් ලෙස ආපසු වේ. ඔහු නවවිවාහිත කාන්තාවන්ට පහර දී ඔවුන්ගේ ජීවිත අවසන් කරයි. මෙම භීෂණ තත්ත්වය මැඩලීම සඳහා ග්‍රාමවාසීන් රාදාගේ සහෝදරිය වන බෞරවී වෙත සහාය ඉල්ලයි. බෞරවී ශිව භක්තිකාවක් වන නාග සද්ධුවක් ලෙස ඔඩේලාට පැමිණ තිරුපතිගේ ආත්මභාවය මැඩලීමට උත්සාහ කරයි. මෙන්න මේ කෝන් සීන් එක තමයි කතාව පුරාවටම ගලාගෙන යන්නේ. ඉතින් guys channel එක subscribe කරලා like කරලා මේ වීඩියෝ එක බලන්න එන්න කියලා සාදරයෙන් ඇරයුම් කරනවා. හොඳයි අපි යමු මූවි එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම පෙන්වන්නේ පාන්දර පොඩි කෙල්ලෙක් කඳෙන් වෙන් කරපු මිනිස් ඔලුවක් උස්සගෙන ලේ පෙරිපෙරි රේල් පාර දිගේ ඔඩේලා රේල්වේ ස්ටේෂන් එක ගාව තියෙන පොලිසියට එන හැටි. මේ වෙලාවේ එළියේ ඉඳපු පොලිස් කොස්තාපල් කෙනෙක් හොඳටම තක්බීරි වෙලා කෑ ගහගෙන ඇතුළට දුවන් ගිහින් ඉන්ස්පෙක්ටර්ට කියනවා සර් පොඩි ළමයෙක් කඳෙන් වෙන් කරපු ඔලුවක් උස්සගෙන ස්ටේෂන් එක පැත්තට එනවා කියලා. ඉතින් මේක දැකලා ගෑනු පොලිස් නිලධාරණියක් කලන්තේ දාලා වැටෙද්දි ස්ටේෂන් එකේ ඉන්න හැමෝම වගේම ඉන්ස්පෙක්ටර්ට පුටුවෙන් නැගිටිනවා. මේ වෙලාවේ තවත් පොලිස් නිලධාරණියක් කියනවා රාද තිරුපතිව මරලා මාස 6ක්වත් ගියේ නැහැ. දැන් ආයෙම මේ මොකද වෙන්නේ යන්නේ කියලා. මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ රාද කොහොමද තිරුපතිව මරලා දැම්මේ කියන එක. තිරුපතිගේ මිනිය මෝචරියේ අන්තිම වැඩ කටයුතු වලට ලෑස්ති කරනකොට මෙතන ඉන්න නිලධාරියෙක් අහනවා ඔළුව කඳෙන් වෙන් කරන්න තරම් තිරුපතිගේ මරණය කොහොමද උනේ කියලා. මේ වෙලාවේ එම්බාම් කරන වැඩේ ඉවර කරපු අර මිනිස්සයා කියනවා ඔඩේලා ගමේ අලුතෙන් බැඳපු මනමාලියන්ව මගුල් රෑම දූෂණය කරලා මරපු එක තමයි මේ තිරුපති කියන්නේ. ඉතින් මේ කඩදරේ තවත් ඉවස ගන්න බැරුව තිරුපතිගේ ගෑණි රාදා තිරුපති මනමාලියක්ව දූෂණය කර වගා ඉඩමක ඉන්න වෙලාවක උදැල්ලකින් ඔළුව කඳෙන් වෙන්නම ගහලා තමයි මරලා තියෙන්නේ කියලා. ඉතින් තිරුපතිගේ කෙරුවාව ඇහුව මේ නිලධාරියා කියනවා එයා හරි මූව ඉවරයක් කරලා ගම බේරගෙන කියලා. ඉතින් ඊළඟට මේ නිලධාරියා අහනවා කොහොමද ගෑණිට තිරුපති මේ වගේ වැඩ කරන බව දැනගන්න ලැබුණේ කියලා. ඉතින් මරලා දාපු මනමාලියගේ බඩු මුට්ටු එහෙම ගෙදර පෙට්ටකමක දාලා තියෙද්දි ඒක ගෑණිට අහුවෙලා එතනින් ආපු සැකේ උඩ තමයි ගෑණි මේ දේවල් හොයාගෙන ගිහින් තියෙන්නේ කියලාත් මෝචරියේ ඉන්න මිනිස්සයා මේ දොස්තර නිලධාරියට කියනවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ මෝචරියේ වැඩ ඉවර කරපු නිලධාරියෙක් එළියට ඇවිල්ලා තිරුපතිගේ මිනිහ ලෑස්ති කවුද ගන්න ඉන්නේ කියලා අහනවා. මේ වෙලාවේ තිරුපතිගේ මල්ලි තිරුපතිගේ මස්සිනයි තමයි තිරුපතිගේ මිනිහ ගන්න ඇවිත් ඉන්නේ. ඉතින් තිරුපතිගේ මිනිහ ගන්න වෙන කවුරුවත්ම මේකට එන්නේ නැහැ. මොකද තිරුපති ගමේ කරපු සක්කිලි වැඩ හින්ද වෙන කවුරුවත්ම මේකට මූණ දෙන්න කැමති නැහැ. ඉතින් තිරුපතිගේ මිනිහ ගෙදර ගෙනාව කියන කතාව ගමේ පැතිරෙද්දි ගමේ ඉන්න ලොකු පවුල්වල හැමෝම ඔඩේලා ගමේ මල්ලන් කෝවිලේ පූජකතුමත් එකතු කරගෙන මේ මිනිහ කොහොමද වල්ලන්නේ කියන එක ගැන සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම කතා කරනවා මොකද ගමේ අලුත බැඳපු මගුල් රෑවත් ගෙවන්න නොදී තිරිසන් විදියට දූෂණය කරලා මරපු මනමාලියන්ගේ අම්මලා තාත්තලා නෑදෑයෝ පූජකතුමාගෙන් ඉල්ලනවා මේ ආත්මයටවත් සැනසීමක් දෙන්න එපා කියලා. ඉතින් මේ විදියට තිරුපතිගේ මිනිහ වලලන්නවත් පුච්චන්නවත් අවසර නැති වෙන්නේ. එළඹෙන නවංසන්ද දවසේ උදේ 6ට තිරුපතිගේ මලකඳ හිටවපු විදියට හාරපු වලක හිටවලා කලු කිකිලියේගේ ලේවලින් නාවලා ගම්වාසීන් කපලා අයින් කරපු නියපොතු කපන කට දෙපා වලට පෑගුණු දූවිලි ගමේ මිනිසුන් ඇඳලා කොණු කරපු කළු රෙදි කෑලි මෙන්න මේ කියන දේ හැම දෙයක්ම කළු රෙද්දක එකට බැඳලා තිරුපතිගේ මලකඳත් එක්ක වලලන්න ඕන කියලා පූජකතුමා නියම කරනවා. මේ විදියට කළොත් තමයි තිරුපතිගේ ආත්මයට ගමේ මිනිසුන්ට දීපු වේදනාවට හරියන වේදනාවක් ලැබෙන්නේ කියලාත් පූජකතුමා කියනවා. ඉතින් කවදාවත් තිරුපතිගේ ආත්මයට සැනසීමක් ලැබෙන්න බැරි. ඒ වගේම තමයි ඊළඟ ආත්මයටත් යන්න බැරි. මේ භූම දාන දඬුවම එහෙම නැත්නම් සමාධි ශික්ෂාව කියන එක තිරුපතිට දෙන්න හැමෝම කැමති වෙනවා. ඉතින් මිනිස්සු මාර උනන්දුවෙන් මේකට කැමති වෙන්නේ.
තමන්ට නැති වුණු දූ දරුවන්ගේ වේදනාව හින්දා තිරුපතිය එක්ක තිබ්බ අසීමාන්තික වෛරයට. ඉතින් ඊළඟට අනබෙර ගහලා මුළු ගමටම තිරුපතිට භූමදාන ශික්ෂාව පැනුවා කියන ආරංචිය පතුරවනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා තිරුපතිගේ මල්ලි, තිරුපතිගේ මස්සිනයි, අම්මයි නංගි මේ 4 දෙනා විතරයි මිනිහත් එක්ක යන්නේ. මේකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ තිරුපතිගේ ආත්මය ශරීරය දාලා යන්න බැරුව අහල පහල ඉන්න ඒ කාලේ ඉඳපු යාළුවන්ට දිෂ්ටියක් වගේ කතා කර කර මගේ ආත්මය බේර ගන්න කියලා කියනවා. ඒත් කවුරුවත් මේ දිහා හැරිලවත් බලන්න කැමති නැහැ. මේ තිරුපතිව වලලන්න හදන්නේ ගමේ මැරෙන හරක්, ඌරු, බල්ලෝ වලලන සතුන්ටම වෙන් කරපු කැලෑ සොහොන් පිට්ටනියේ. කොහොම හරි මෙතනට මිනිහ ගෙනාවට පස්සේ තිරුපතිගේ මල්ලි දුකෙන් කෑ ගහනවා. අයියා මැරුණා, නෑනත් හිරේ. අයියා කරපු වැරද්දට දඬුවම් ලැබුණා. ඒ හින්දා දැන් මැරිලා ඉන්න මේ මිනිස්සයටවත් සැනසීමක් නැතුව ඇයි මෙහෙම කරන්නේ කියලා. කොහොම හරි අන්තිමේදී පූජකතුමා නියම කරපු විදියට තිරුපතිගේ මලකඳ කෙලින් හිටන විදියට හාරපු වලට බස්සනවා. මේ වෙලාවෙම ගමේ පූජකතුමා නියම කරපු නියපොතු කෑලි, කිලිටු කළු රෙදි, නියපොතු කපන කට තිරුපතිගේ මිනිහ උඩින් දානවා. ඊළඟට තිරුපතිගේ මලකඳේ ඔළුව උඩට කළු කිකිලියෙක්ගේ බෙල්ල කඩලා ලේවක් කරනවා. ඊළඟට මිනිස්සුන් කිහිප දෙනෙක් එකතු වෙලා පස් දාලා මිනිහ සම්පූර්ණයෙන්ම වහනවා. ඒත් මේ වෙලාවේ තිරුපති තරහින් කෑ ගහනවා උඹලා ලොකු වැරැද්දක් කරගත්තේ කියලා. තිරුපති වල ඇතුලේ ඉඳන් මේ විදියට ලතෝනි දීලා කෑ ගහනවා. ගයක් ගානේ වැළපීම්, මංගල ගීතිකා අවමංගල ගීතිකා කරන්න මම එනවා කියලා තිරුපති මුමුණනවා. ඒ වගේම තමයි රාහුවත් නටවලා කේතුවත් මම මගේ පදයට නටන ගානට මම මගේ මේ ආත්ම ශක්තිය වැඩි කරගන්නවා කියලා තිරුපති කියනවා. ගමේ මිනිස්සු තිරුපතිගේ කරදරේ මෙතනින් ඉවරයි කියලා හිතලා මිනිහ වල දාලා හැමෝම ලොකු හිතේ සැනසීමක් තියාගන්නවා. මේකත් එක්කම අපිට පෙන්නනවා මෙතන තියෙන ලයිට් කණුවක කම්බි කිහිපයක් එකට වැදිලා කපුටෙක්ට කරන්ට් එක වැදිලා ඒ කපුටගේ මලකඳ ලේ පාරක් එක්කම ඔඩේලා ගමේ බෝඩ් එකේ වදිනවා. නිකන් ඉස්සරහට වෙන්න තියෙන දේ පෙර නිමිත්තක් වගේ. ඔඩේලා ගමන් ලේ වලින් නාවලා එකෙක්වත් අතාරින්නේ නැහැ කියලා තමයි තිරුපතිගේ නරක ආත්මේ මේ විදියට පෙන්눔 කරන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා ඈත හිමාලය පැත්තේ භාවනා යෝගීව ඉන්න ඍෂිවරුන්ට මේ ඔක්කොම දිවසින් පේනවා. ජේෂ්ඨ ඍෂිතුමෙක් කියනවා මේ මහා භාරත දේශයේ මෝක්ෂපුර ගිනිකොන පැත්තේ තියෙන ගංගා නදියේ දකුණු යුර දිගේ කිලෝමීටර් 1000ක් ගියාම හම්බෙන දෙවියන්ගේ උපන් බිම ලෙස සැලකෙන ඔඩේලා කියන ගමේ ප්‍රේත ආත්මයක් බලේ වැඩි කර කර අවස්ථාව වෙනකම් බලන් ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවෙම ඍෂිතුමා තව කාරණාවක් කියනවා. ඒ තමයි මේ අඳුර බලවේගය ඉපදෙනවත් එක්කම මේක නවත්තන්න පුළුවන් මීට වඩා බලගතු ශිව දෙවියන්ගේ පිරිසිදු බලවේගයකුත් මේ කිට්ටුවම ඉපදිලා තියෙනවා කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ ඒ පිරිසිදු බලවේගය ගංගා නදියේ භක්තියෙන් පූජා තියෙන උතුම් පූජක කන්‍යාවියගේ ඡායාවක්. මාස 6ක් විතර ගිහින් කුම්භ මේලා එහෙමත් තියලා ඔඩේල ගමේ මිනිස්සු ආයෙත් කසාද බඳින්න පටන් ගන්නවා. තිරුපතිගේ සීන් එක අමතක කරලා වගේ. ඉතින් මේ උත්සවයේ තියෙනකොට ගස්වැල් මල් පළවලින් පිරීලා මිනිසුන් සතුටින් නටනවා. මේ කාලේ වෙනකොට ස්වභාව ධර්මයක් ගොඩක් වෙනස් වෙලා හින්දා ඔඩේලා ගමටත් හොඳ කාලයක් ඇවිල්ලා. ඔඩේලා ගමේ කට්ටිය කාලයක් නවත්තලා තිබ්බ කසාද ආයෙමත් කරන්න ඕන ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මෙච්චර කල් අලුත් මනමාලියන්ව මගුල් රෑම දූෂණය කරලා අමානුෂික විදියට මරපු හින්දා නවත්තපු ගොඩක් කසාද ආයෙමත් පටන් ගන්නවා. ඉතින් මාස 6ක් ගියාට පස්සේ විශේෂයෙන්ම කුම්භ මේලාවෙන් පස්සේ ගම්මු මේ හැම බයක්ම අමතක කරලා ඉන්නේ. ඉතින් ඔඩේලා ගමේ මේ වෙනකොටත් කසාදයක් තියෙන එක පවුලක් ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ ඔඩේලා ගමට අධිපති මල්ලන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් කාලයකට පස්සේ කසාදයක් වෙන හින්දා ගමේ ගොඩක් අය ඉන්නේ මාර සතුටින්. ඊට පස්සේ පෙන්නනවා ගහක් යටට කොල්ලෝ වගේක් සෙට් වෙලා ඉන්නවා. මෙතනින් පූජකතුමත් යනකොට එයාටත් අඬ ගහනවා පොඩි ෂොට් එකකට. ටික වෙලාවක් යද්දි ඉතින් මෙතන අරක්කු බිබී ඉන්න කොල්ලෙක් කියනවා අද කසාද බැන්දේ යාමිනි පොඩි කාලේ ඉඳන් මම ආදරය කරපු කෙල්ල. පොඩි කාලේ ආඬනකොට කඳුළු පිහි දැම්මේ මම. ඒත් අද මට යාව හම්බුනේ නෑ. හොඳටම බීලා වෙරි වුණ යාමිනීට ආදරය කරපු අර කොල්ල කියනවා තාත්තලා යාව ඩුබායි මනමාලයකට බන්දලා දුන්නට මම අද කොහොම හරි යාව මට අයිති කරගන්නවා කියලා. යාමිනී අයිති මට විතරයි. මම අද ඕකිව දූෂණය කරලා ඒක කරේ තිරුපතිගේ හොල්මන කියලා ගම්මුන්ට ඔප්පු කරනවා කියලා. ඉතින් ඊට පස්සේ මාත් මරාගෙන මැරෙනවා කියලා ඒ කොල්ල කියනවා. ඉතින් මේ විදියට මේ කොල්ල දොඩවද්දි පූජකතුමා කියනවා බීලා පිස්සු නටන්න නැතුව කට වහගෙන හිටපන් කියලා. උඹලා වගේ උන් එක්ක මගේ කිසිම ආශ්‍රයක් නැහැ. මට බොන්න ඕනෙත් නැහැ කියලා පූජකතුමා එතනින් මාරු වෙලා එනවා. පූජකතුමා බයික් එකට නගින්න යද්දි චූබරක් ඇදිලා පාර අයිනට යනවා. එතකොට පාරේ ගෑනු අය වගේක් එනවා දැකලා ආයේ වෙන තැනකට යනවා වැඩේ කරන්න. දන්නේම නැතුව ඇවිල්ලා තියෙන්නේ තිරුපති වල දාපු තැනට. වැඩේ කරලා ඉවර වෙලා එන්න හැරෙද්දි මෙතන තියෙන කටුපඳුරක් පෑගිලා පූජකතුමාගේ කකුල තුවාල වෙලා ලේ ගලනවා. ඉතින් මේ ලේ වැටෙන්නේ අර තිරුපතිගේ සොහොනට.
ඇත්තටම මේ විදිහට තිරුපති කරන්නේ මේ මිනිසුන්ගේ චූ වලින් වගේම මිනිසුන්ගේ ලේ වලින් තමන්ගේ പ്രേත ආත්මයේ බලය වැඩි කරගන්න එක. ඉතින් මේ වෙලාවේ අපිට පෙන්නනවා සෝහනෙන් නැගිටින තිරුපතිගේ ආත්මය පූජකතුමාගේ ඇඟට ආවේශ වෙනවා. ඉතින් මේකත් එක්කම සරම කැහිපට ගහගෙන බයික් එකට නගින පූජකතුමා එන්නේ අලුත කසාද බැඳපු යාමිනීගේ ගෙදර. ඉතින් පූජකතුමා ආවේ ඇයි කියලා ඇහුවම ෆෝන් එක අමතක වෙලා ගිය හින්දා තමයි ආවේ කියන මේ පූජකතුමා අලුත බැඳපු ජෝඩුට ආශිර්වාද කරනවා. මේ වෙලාවේදී තිරුපති වැහිලා ඉන්න පූජකතුමාගේ ඇස් තියෙන්නේ යාමිනීගේ දිහාවටයි. ඉතින් මෙතනදී මනමාලයා යාමිනීගේ ඇඟේ තියෙන උපන් ලප නවයක් හොය හොය ඉන්නකොට පූජකතුමා කාමරය ඇතුළට එනවා. ඉතින් තරහ යන මනමාලයා අහනවා මොකටද මිනිස්සුયો මේක ඇතුළට ආවේ? තමුස ඉස්සරහ අපි මේකත් කරන්න ඕනද කියලා කොල්ල කෑ ගහද්දි තිරුපතිගේ ආත්මේ පූජකතුමාව මෙහෙवला මනමාලයට හොඳටම ගහලා මරනවා. ඊළඟට තමන්ගේ ඇත්ත විදිහ තිරුපති කියලා පෙන්නලා මේ පිසාච ආත්මේ තමන්ගේ කූර ආශාවන් යාමිනීගෙන් පිරිමහා ගන්නේ යාමිනීව අමානුෂික විදියට දූෂණය කර. ඉතින් මේ භීෂණේ ගමේ මිනිසුන් ඉක්මනට පොලිසියට දන්වනවා. පොලිසිය එනකොට යාමිනීගේ මිනිහා දෙන්නම පරලව ගිහින් ඉවරයි. ඉතින් පොලිසිය මේ මල සිරුරු දෙකම ෆොරන්සික් එකට යවනවා. ඊළඟට පූජකතුමා අල්ලගත්තම එයා කියනවා මම මේව දෙයක් කරේ නෑ කියලා. ඒත් පූජකතුමා Taman අතින් මෙහෙම දෙයක් උනේ නෑ කියලා දෙවියෝ පල්ල කියලා දිවුරනවා. ඒත් මේක මිනිස්සෙක් කරාද කියලා හිතා ගන්න බැරි සාක්ෂි මේ වෙලාවේ පොලිසියට දකින්න ලැබෙනවා. මොකද කොණ්ඩේ කෙස් වලින් ඇදපු පාරට යාමිනීගේ ඔලු කට්ටත් එක්කම ගැලවිලා. කොහොම හරි මේ වෙලාවේ පූජකතුමා කියනවා එයාට කිසි දෙයක් මතක නෑ. එයා කොහොමටවත් මේ වගේ දෙයක් කරේ නෑ කියලා. ඉතින් මේක කරන්නේ නැත්තේ යාමිනී ගැන ලොකුවටම කියවපු යාමිනීට ආදරය කරපු අර කොල්ල වෙන්නේ නැති කියලා පූජකතුමා කියනවා. පොලිසියත් ඉතින් අර කොල්ල ටිකම උස්සන් ඇවිත් අඩි බානවා. ඔය අතරේ බක්ෂේ කියලා තව පූජක කෙනෙක් ශාන්ති කර්ම එහෙම කරනවා. ආමනුස්ස ආත්මයකට බය වුණු පොඩි ගෑනු ළමයෙක්ට තමයි මේක කරන්නේ. ඉතින් මේ දවසේම කළු කුකුලෙක් අරගෙන එන අර පොඩි ගෑනු ළමයාගේ අම්මයි තාත්තයි තිරුපතිගේ සොහොන කිට්ටුව තියෙන නුග ගහගාවේදී බක්ෂේ කියන අර පූජකතුමා කියපු විදිහට പ്രേත තටුවක් ලෑස්ති කරලා කුකුලගේ බෙල්ල කඩලා තටුව උඩින් තියලා යනවා. ඉතින් ඊළඟට මේ පාර ගමේ කොල්ලෙක් මේ වෙලාවේ බයිසිකලෙන් එනවා. මේ වෙන්කටේෂ් කියන කොල්ල දකිනවා කළු කුකුලෙක්ව කවුදෝ කනවා. ඒත් මේ කන කෙනා කවුද කියලා වෙන්කටේෂ්ට පේන්නේ නැහැ. ඉතින් මේකත් එක්ක වෙන්කටේෂ් හොඳටම බය වෙනවා. ඊළඟ දවසේ කඩේදී වෙන්කටේෂ් බක්ෂේ පූජකතුමාට කියනවා මම මේ වගේ දෙයක් දැක්ක කියලා. මේකත් එක්කම තමයි පූජකතුමාට තේරෙන්නේ එහෙනම් මොකක් හරි දෙයක් තියෙනවා. යාමිනීගේ මරණ පිටිපස්සේ අමුතු රහසක් තියෙනවා කියලාත් පූජකතුමාට මේ වෙලාවේ තේරුම් යනවා. ඉතින් මේ වෙලාවම කඩබණ්ඩියට එන මිනිස්සේ වෙළඳ සභාපති පුතාගේ කසාදේ කියලා වෙඩින් කාඩ් එකක් පූජකතුමාට දෙනවා. ඉතින් මේ වෙලාවේ බක්ෂේ පූජකතුමා කියනවා ගමේ තියෙන තත්ත්වය තරම් හොඳ නැහැ. ඒ හින්දා මේ වෙලාවේ කසාදයක් කරන්න එපා කියලා. ඒත් මේ මිනිස්සයා මේ කතාව ගානකටවත් ගන්නෙ නැතුව ඉතින් මෙයාලා හිතන්නේ යාමිනීව දූෂණය කළා මැරුවේ බීලා ඉඳපු පූජකතුමා කියලා. තිරුපතිගේ බයිසිකල් එක නිකම්ම ගම වටේ යනවා මිනිස්සු දකිනවා. ඉතින් ඔන්න ඊළඟ දවසේ තිරුපතිගේ සොහොනට പ്രേත තටුවක් පූජා කරන්න එන තිරුපතිගේ අම්මයි මල්ලි මස්සිනයි නංගි මෙතන තිරුපතිගේ බයිසිකලේ තියෙනවා දකිනවා. තිරුපතිගේ අම්මා තිරුපතිගේ මල්ලිට බනිනවා උඹ ඊයේ රෑ බීලා අයියගේ බයිසිකලේ මෙතන දාලා ගියාද කියලා. මල්ලි කියනවා පිස්සු ධම්මේ මම ආවේ නැහැ කියලා. කොහොම හරි මේ අය පූජාව තියලා මෙතනින් ගියාට පස්සේ තිරුපතිගේ හොල්මන අර ඔක්කොම කෑම ටික රස කර කනවා අපිට පෙන්නනවා. ඉතින් ඔන්න කසාදේ දවසත් එනවා. කසාදේට ආපු මයන්නා කියලා මිනිස්සෙක් රුපියල් 116ක් දෙනවා කසාදේ වෙනුවෙන්. මේකට මනමාලිගේ තාත්තා hina වෙද්දි මයන්නයි මනමාලිගේ තාත්තයි අතර ලොකු වලියක් යනවා. ඉතින් මයන්න මෙතනදී කියනවා උඹලා මගේ දුවට දීපු ගානම තමයි මමත් දෙන්නේ කියලා. කොහොම හරි මයන්නා මේ ගෙදරින් යන්නේ මගේ දුවට උනාට වඩා ලොකු විනාශයක් උඹේ දුවට වෙන්න ඕන කියලා. ඇත්තටම මේ මයන්නගේ දුව මගුල් රැත් තිරුපති දූෂණය කරලා මරලා දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි තිරුපති වර විදියට රාද මරලා දාලා තියෙන්නේ. ඉතින් රෑ මයන්නා ගෙදර යද්දි චූබරක් ඇවිත් නවතින්නේ තිරුපති වල දාපු තැන. ඉතින් මෙතන තිරුපතිගේ සොහොන ළඟට ගිහින් මෙයා චූ කරනවා. මේ වෙලාවේ තිරුපතිගේ සොහොන ළඟ තිබිලා අර පූජකතුමාට පෑගුණා වගේම කටුයිත්තක් මේ මිනිස්සෙටත් පෑගෙනවා. ඉතින් කකුලෙන් ලේ ගලනවා. මේ වෙලාවේ තිරුපතිගේ ආත්මේ මේ ලේ උරා බොනවා. ඊළඟට තිරුපති මේ මයින්නන්ගේ ඇඟට රිංගනවා. තිරුපති වැහුණ මයන්න දැන් යන්නේ මනමාලි හොයාගෙන. මේ ශේත කියන ගෑනු ළමයයි වෙළඳ සභාපතිගේ පුතයි මැද මගුල් යහනාව හදාගෙන මේ විදියට මනමාලි හනිමූන් එකට ලෑස්ති වෙද්දි එක පාටම මෙතෙන්ට එන තිරුපතිගේ හොල්මන වැහුණු මයන්න මනමාලට හොඳටම තඩි බානවා. ඊළඟට ශේතව අමුවෙම දූෂණය කරනවා. ඊළඟ දවසේ උදේ මෙතනට ගම්මු ඇවිත් මේ අපරාධ පොලිසියට කියනවා. ඉතින් හැමෝම මෙතනට ගියාම බලා ගන්න පුළුවන් වෙනවා. ක්‍රූර විදියට මැරිලා පිච්චිලා ඉන්න ශ්වේතව. ඉතින් මේ අතර අපිට පෙන්නනවා අර ශිව දෙවියන් යටතේ භාවනා කරන කන්‍යාවිය භාවනා යෝගීව ඉන්නවා.
මේ කන්‍යාවිය ශිව දෙවියන් ගැන භක්තියෙන් මේ වෙනකොට දසලක්ෂ වතාවක් ඕම් ශිවාය නමම් කියන ශිව දෙවියන්ගේ නම කියලා තියෙන්නේ. ඉතින් භෛරවී කියන මේ උතුම් කන්‍යාවිය ශිව නාමය කෝටි වතාවක් සම්පූර්ණ කරන්න ඉන්නේ කියලා මේ වෙලාවේ හිමාලය ගුහාවල ඉන්න ඍෂිතුමා අනාවැකි කියනවා. ඒ වගේම තමයි භෛරවී මේක සම්පූර්ණ කළාට පස්සේ භෛරවීට එන්නේ මහත් බල සම්පන්න ආත්ම දමනයකට කාලයක් කියලා ගුරු ඍෂිතුමා කියනවා. ඉතින් මේකත් එක්ක පුදුම ආශ්චර්යමත් දෙයක් වෙනවා. දැන් අපිට පෙන්නනවා ගමේ අය අර පූජකතුමාටයි මයන්නටයි නුග ගහ ගැට ගහලා ගහනවා. මුන් තමයි මිනී මරුවෝ කියලා. පොලිසියත් මෙතනට ඇවිත් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ ගමේ අය ඉස්සරහා තවත් මේ වේදනාව විඳලා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා පූජකතුමා හුස්ම හිර කරගෙන මැරෙන්න උත්සාහ කරනවා. එතකොටම මෙතෙන්ට එන පල්ලියේ පූජකතුමා බක්ෂේ කියනවා ඔයාලා නෙවෙයි මේක කරේ කියලා අපි හොයාගෙන තියෙන්නේ. ඒ නිසා නිකරුණේ මැරෙන්න උත්සාහ කරන්න එපා කියලා. ඊළඟට බක්ෂේ කියනවා වෙන්කටේෂ් කියන තරුණයා පාරේ හයි කළ තිබ්බ CCTV කැමරාවල ෆුටේජ් ටිකක් පෙන්නලා දීලා මේ මිනිසුන්ට ඇත්ත මොකද්ද කියලා පෙන්වන්න කියලා. බක්ෂේ CCTV ෆුටේජ් පෙන්නලා ඔප්පු කරනවා මේක තිරුපතිගේ හොල්මනගේ වැඩක් කියලා. අර කුකුල කන්නේ කවුද? ඊළඟට තිරුපතිගේ බයිසිකලේ මේ විදියට කවුරුවත්ම නැතුව ගම වටේ යන්නේ කොහොමද කියලා. ඉතින් මේ දේවල් වලින් තහවුරු වෙන්නේ තිරුපතිගේ ශරීරය මැරුණත් තිරුපතිගේ ආත්මය තාමත් සැරිසරනවා කියලා. බක්ෂේ මේ විදියට තිරුපති හොල්මනක් විදියට ඇවිත් ඉන්න බව ඔප්පු කරනවා. මේ කතාවත් එක්ක ගමු බයෙන් වේවුලද්දී මෙතනට එනවා ටිකක් වයසක SP කෙනෙක්. මොන හොල්මන්ද? මුන් ඔක්කොම ගිහින් ජිප් එකට දාන්න කියලා. SP හිතන්නේ මනමාලියෝ දෙන්නව ඝාතනය කළේ මේ පූජකතුමයි මයන්නයි කියලා. ඉතින් මේ වෙලාවේ බක්ෂයේ අයව බේරගන්න තමයි මේ විදියට කියන්නේ කියලා. ඊළඟට SP කියනවා අපි ජීවත් වෙන්නේ 2025. ඒක නිසා ඔය භූතාත්ම නෑ කියලා මම උඹලට ඔප්පු කරන්නම් කියලා අද රෑ මම තිරුපතිගේ සොහොන ළඟ කැම්පින් කරනවා කියලා කියනවා. සොහොන උඩ වාඩි වෙලා එළි වෙනකම් ඉන්නවා. හිටු දෙයට බලාගමු ඔය කියන තිරුපති ඉන්නවද නැද්ද කියලා. ඉතින් මෙහෙම කියන SP තිරුපතිගේ සොහොන ගාව කැම්ප් කරන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ උදේ පොලිස් ඔෆිසර්ලා දෙන්නෙක් තේකුත් අරගෙන SPට කතා කරද්දි මේ අය හොඳටම තිගැස්සෙන. බලනකොට SPගේ පිට කවුද කාලා වගේ මුළු ගමම බයෙන් ගැහි ගැහිද්දි තිරුපතිගේ ආත්මේ ටිකෙන් ටික ලේ උරා බීලා ශක්තිමත් වෙනවා. ඉතින් මේ දවසේ රෑ කරුවල වැටෙද්දි ඊළඟ දවස උදා වෙනවා. ඉතින් ගමේ මිනිස්සු රාදා හම්බ වෙන්න ගිහින් රාදාට කියනවා තිරුපතිගේ මිනිය වල දැම්මේ සමාධි ශික්ෂාව යටතේ. ඉතින් මේ තිරුපතිගේ ආත්මය දැන් මුළු ගම පුරාම භීෂණ කරන්න පටන් අරගෙන මේක නතර කරන්න මොන හරි ක්‍රමයක් තියෙනවද? තියෙනව නම් කියන්න කියලා ගමේ මිනිස්සුන් රාදාගෙන් ඉල්ලනවා. ඉතින් රාදා කියනවා මම දන්න විදියට ඕක නතර කරන්න පුළුවන් එකම එක එක්කෙනාටයි. ඒ මගේ අක්කා. ඒ තමයි භෛරවී කියලා රාදා මේ වෙලාවේ කියනවා. භෛරවී කියන්නේ රාදාගේ එක කුසේ උපන්න අක්කා. කසාද බඳින එක ලෝක ජීවිතේ සම්පූර්ණයෙන්ම එපා කියපු භෛරවී අවුරුදු 12 දී ගෙදරින් හොරාටම තමන්ගේ ආච්චිත් එක්ක ආශ්‍රමයකට යන්නේ ශිව දෙවියන් වෙනුවෙන් මුළු ජීවිතේම පුද කරලා පාපයන්ගෙන් සම්පූර්ණයෙන්ම තොර වුණු මේ පවිත්‍ර කන්‍යාවිය ශිව දෙවියන්ගේ නම මුමුණ ජෝතිර්ලිංගම් මහා කෝවිලේ ඉන්නවා කියලා රාදා ගමේ මිනිසුන්ට කියනවා. ඉතින් එයාව එක්කගෙන ආවොත් මේ භීෂණයෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලාත් රාදා කිව්වම ගමේ මිනිස්සු යන්නේ භෛරවීව හොයාගෙන. මරන්න අරඤ්ඤන එළදෙනු රංචුවක් වාහනෙන් එළියට පැන්න නිසා තරුණයන් පිරිසක් පහර දෙනවා. ඉතින් මේ වෙලාවේ කුඹරේ හිටපු ගෑනු කෙනෙක් මේක දැකලා ශිව දෙවියන්ට කන්නලව් කරනවා මේ අපරාධෙන් මේ අහිංසක සත්තු ටික බේරගන්න කියලා. මේ වෙලාවෙම හිමාලයේ තමන්ගේ ගෝලියොත් එක්ක ඉන්න භෛරවී මෙතනට ශිව බලයෙන් වඩිනවා. ඊළඟට මේ මිනිස්සුන්ට කියනවා මේ හරක් මස් විකුණනවා වෙනුවට ගව මුත්‍ර විකුණුවත් හරියට කළොත් උඹලට කෝටිපති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ අහිංසක සත්තුන්ට වදන දෙන එක නවත්තපල්ලා කියලා. ඒත් අපිට මුත්‍ර විකුණන්න පුළුවන්ද කියලා අහංකාර වෙන මේ මිනිසුන් ටික බහිරවීත් එක්ක වලියකට එනවා. අන්තිමට බහිරවී හැමෝටම ගහලා බිම දානවා. මේ වෙලාවේ බහිරවී හොයාගෙන ආපු ඔඩේලා ගමේ කට්ටිය බහිරවි මාතාවනි කියලා කතා කරනවා. මගේ නංගි රාදා වුණත් පෙර කරපු කර්මය අනුව තමයි ඵලය භුක්ති විඳින්නේ කියලා බහිරවී මේ වෙලාවේ ගමේ මිනිසුන්ට කියනවා. බහිරවී කියනවා ඔයාලා කරපු කර්මවල ප්‍රතිඵල තමයි ඔයාලම මේ භුක්ති විඳින්නේ කියලා. ඉතින් මේ විදියට භෛරවී ඒ යෝජනාව එපා කිව්වත් මල්ලන් කෝවිලේ ශිව දෙවියන්ට පූජාවක් තියෙනවත් මිනිසුන්ට ඒක කරන්න විදියක් නැහැ කියලා කිව්වම භෛරවී තීරණය කරනවා ශිව දෙවියන්ට පූජා තියෙන එකම කෝවිලක්වත් වහන්න දෙන්න බෑ කියලා. අන්න ඒ හින්දා මේ ගමට මම යනවා කියලා භෛරවී ගමට එනවා හරියට දේවතාවියක් වඩිනවා වගේ. 100,000 ගාණක් මිනිසුන් කහවතුරෙන් පාදෝවණය කරලා භෛරවීව ගොඩක් ආදරෙන් ඔඩේලා ගමට පිළිගන්නවා. ඊට පස්සේ භෛරවී කෙලින්ම යන්නේ Taman පොඩි කාලේ ඉඳන් හැදුණු වැඩුණු ගෙදරට. පොඩි කාලේ මතක එක්ක බහිරවී තමන්ගේ ආච්චිගේ ෆොටෝ එක ඉස්සරහා පහනක් පත්තු කරන්නේ ගමේ මිනිස්සු මං ගැන තියපු විශ්වාසය ඇත්තක් කරන්න ගම බේරගන්න මට හයියක් වෙන්න කියලා. ඉතින් මේ වෙලාවේ ආච්චි ශිව දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා කියලා ඔප්පු කරන්න අගස්තිමාල කැටයක් නාගයෙක්ගේ ඔළුව උඩ තියලා බහිරවීට ගන්න සලස්වනවා. ඉතින් ඊළඟට මේ අගස්තියටේ පාරේ පෙන්නන විදිහට බහිරවී ඒ පාරේ යනවා.
මෙයාලා යන්නේ තිරුපති වල දාපු තැනට. ඉතින් ඊළඟට තිරුපතිගේ ආත්මය ගම වටා සැරිසරන එක නතර කරන්න දෙසතියකට බැඳ තබන්න ඕන කියලා ගමේ අයට කියනවා. මේකට අවශ්‍ය දේවල් රැස් කරන්න කියලා. ඉතින් මෙතනදී බහිරවී මුලින්ම ඉල්ලන්නේ ජංගමා දෙවියන්ගේ දේවාලයේ වන්දනා කරන ගව රූප 4ක්. ඊට පස්සේ නවග්‍රහයන් සංකේතවත් කරමින් අතිනත මාරු නොකරපු නොයිදුල් ධාන්‍ය වර්ග 9ක්. ඊළඟට Hindu ධර්මයට අනුව පාරිශුද්ධ ජලය තියෙන ගංගා නදියේ ජලය ස්වල්පයක්. ඉතින් ඊළඟට මේ සියල්ල පිළිවෙලින් තිරුපතිගේ සොහොන මත තැන්පත් කරන බහිරවි සාදුවරුන්ගේ පැටලුණු කොණ්ඩ වලින් 4 දිශා ගවයන් එකට යා කරමින් ගැට ගසනවා. ඊළඟට බෛරවී ගමේ මිනිසුන්ට කියනවා නවසඳ බැස යන චුක්ල පක්ෂ කාලය අවසන් වෙන්නට පෙර මේ තිරුපතිගේ ආත්මය දවා අලු කරන්න ඕන කියලා. ඉතින් ඒක ඉෂ්ට කරන්න ඉස්සරහට තියෙන දින 15ක් තුල කිසිම හේතුවක් මත මිනිස්සෙක්ගේ හේවණැල්ලවක් මේ නොයිදුල් ධාන්‍ය මතවත් මේ ගව රූප මතවත් වැටුණොත් තිරුපතිගේ ආත්මය දුෂ්ට ශක්තිය පාලනය කරන්න කිසිම දෙවියෙක්ටවත් බෑ කියලා. හැම රැයකම මේ සොහොන කුරුල්ලෙක්ටවත් හරකෙක්ටවත් මණ්ඩපය ළඟට යන්න නොදී ආරක්ෂා කළ යුතුයි කියලා බෛරවී කියනවා. ඉතින් ඊට පස්සේ මේ තිරුපතිගේ සිරුර පුලුස්සා දැම්මට පස්සේ තිරුපතිගේ ආත්මය කපාල මෝක්ෂය සාක්ෂාත් කරගත්තම ආයෙමත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා බෛරවී තහවුරු කරනවා. ඉන්පසුව ගමේ ඉන්න අයගේ දැඩි ඉල්ලීම නිසාම බෛරවී කපාල මෝක්ෂ පූජාව අවසන් කරනකම් මල්ලන් කෝවිලේ භාවනා යෝග්‍යව වාසය කරනවා. ඉතින් මෙහෙම ගත වෙනකොට ගමේ අය තිරුපතිගේ සොහොන ආරක්ෂා කරනවා. නමුත් දවසක් ඔඩේලා ගමේ සිද්ධ වෙච්ච මේ අමුතු සිදුවීම් ගැන වාර්තා කරන්න යන මීඩියා කාර්යෝ ආපු ඩ්‍රෝන් එකක් මේ සොහොන මතට කඩාගෙන වැටෙනවා. ඉතින් කාටවත් හොරෙන් ලක්ෂ 4ක් වටිනා මේ ඩ්‍රෝන් කැමරාව ගන්න රෑ මෙතනට යනවා අර මාධ්‍යවේදියා. කැමරාව ගන්නේ අර කළු නූල් වලින් වට කරපු දැහැන කඩා දමමින්. තිරුපති එළියට පනිනවා. මේකත් එක්කම මල්ලන් කෝවිලේ නිදාගෙන ඉන්න බහිරවීට යම් දෙයක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ තිරුපතිගේ ආත්මය මල්ලන් කෝවිලට එනවා. මේ වෙලාවේ බෛරවී ස්නානය කරමින් ඉන්නේ. මේ වෙලාවේ බෛරවීගේ පවිත්‍ර ශරීරයට ප්‍රිය වූ තිරුපති බහිරවී ළඟට යන්න හැදුවත් ශිව දෙවියන්ගේ නාගවතාරය නිසා තිරුපතිට අඩියක්වත් ඉස්සරහට තියන්න වෙන්නේ නැහැ. මේකත් එක්ක තිරුපති හැරිලා ආපහු Tamanගේ භවන වෙච්ච සොහොනට පිටත් වෙනවා. මේ වෙලාවේ තිරුපතිට පේන්නෙන බහිරවී කියනවා උඹ මේ වැස්ස සුළඟ මහ පොළොව වාතය කම්පා කරමින් මිනිසුන්ව මරන්න උත්සාහ කළත් මම ඒ පංච මහ භූතයන් පාලනය කරමින් ඔඩේලාව ආරක්ෂා කරනවා කියලා. ඉතින් මේ විදිහට දවස් ගත වෙලා දින 15 කාලයක් ගත වෙනවා. රාධ හිරෙන් එනවා කපාල මෝක්ෂ පූජාව කරන්න. ඉතින් මේ පූජාව ගැන පූජක සභාව එකතු වෙලා සාකච්ඡා කර ඉන්නකොට මෙතන යంత్ర මන්ත්‍ර ලියලා තියෙන පත්‍රිකාවකට ගිනි ඇවිලලා තිරුපති Taman ආව කියලා සංඥාවක් දෙනවා. මේකත් එක්කම තමයි බහිරවී කට්ටියත් එක්කම එළියට එන්නේ. බහිරවීට හිතා ගන්න බෑ ආත්මය බැඳලා දාපු තිරුපති කොහොමද මේ විදියට එළියට ආවේ කියලා. ඉතින් කොහොමුණත් ඊළඟට තිරුපති කියනවා දුෂ්ට ශක්තියන් පූජා කරන පූජකින්ගේ බලය ලබාගෙන තමයි සමාධියකටපත් වෙලා මම මේ විදියට එළියට ආවේ කියලා. ඉතින් ඊළඟට පංචභූතයන් කලවමින් ඔබ කවුද මාව හිර කරලා බන්ධනය කරන්න? උඹ නිකන් ශිව දෙවියන්ගේ ළඟ බැගෑ පැත්තන හිඟන්නියක් විතරයි. මම මේ මුළු ගමම මගේ ශක්තියෙන් බැඳලා දානවා. උඹට පුළුවන් දෙයක් කරපන් කියලා තිරුපති ඔඩේලා ගම වට කරලා පොළොව හාරගෙන සලකුණක් ලකුණු කරනවා. ඉතින් මේ සීමාව පැන්නොත් කාටුණත් අත් වෙන්නේ මරණයයි. ඉතින් අදින් පස්සේ ඔඩේලා ගමින් කිසිම කෙනෙක්ට පිටතට යන්නත් බෑ. එළියෙන් ඉන්න කිසිම කෙනෙක්ට ඔඩේලා ගමට එන්නත් බෑ. මෙන්න මේ විදියට කියලා තිරුපති තමන්ගේ දුෂ්ට ශක්තියෙන් මුළු ඔඩේලා ගම හිර කරනවා. ඊළඟට දින ගත වෙද්දී මුළු ඔඩේලා ගමට නියඟයක් පැතිරෙනවා. මිනිස්සු ලෙඩ රෝග වලින් මිය යනවා. ඉතින් කෝවිලේ මල්ලන් දෙවියන්ගේ බැල්ලමත් ඔඩේලා ගමට නොවැටෙද්දී මේ අතර හිමාලයේ භාවනා කරන ඍෂිවරුන් බහිරවී දිහා බලාගෙන ඉන්නේ. මේ වෙලාවට ඍෂිතුමයා තමන්ගේ ගුරුවරයෙක්ගෙන් අහනවා බහිරවීට උදව් කරන්න ඕන නේද කියලා. ඉතින් ගුරු ඍෂිතුමා කියනවා සුර අසුර යුද්ධ වගේ නපුර සහ ශාන්ති අතරේ ඒ කියන බහිරවී සහ තිරුපති අතරේ හටගන්නා මේ යුද්ධය අවසන් කරන්න බහිරවීට උපකාර වෙන්නේ බහිරවී ලක්ෂ කෝටි වාරයක් වමනන ශිව නමස්කාරයයි කියලා. ඒ වගේම තමයි බහිරවීගේ ශක්තියට වඩා මේ යුද්ධය ජය ගන්න බහිරවීට උදව් වෙන්නේ බහිරවීගේ හදවතේ ශිව දෙවියන් කෙරෙහි තියෙන අප්‍රමාණික භක්තිය කියලා. ඉතින් මේ ලෝකයේ අවියායුධ වලින් කරන යුද්ධ වලට වඩා මේ විදිහේ හදවතේ හැඟීම් වලින් කරන යුද්ධය සුවිශේෂී වෙනවා වගේම කලියුගයේ පළවෙනි වතාවට තමයි මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ කියලා ගුරු ඍෂිතුමා සඳහන් කරනවා. මේ අතර ගමේ ඉන්න පොඩි ළමයෙක්ට ඇදුම උත්සන්න වෙනවා.
මෙයාව ගමෙන් එළියට ගෙනියන්න ඕන වෙනවා බෙහෙත් කරන්න. මෙයාලා මේකට සැලැස්මක් ගහනවා. මංගල ආභරණ වලින් සැරසිලා තිරුපතිගේ අවධානය වෙනස් කරන්න. ඒ අතරේ මම ශිව නමස්කාරය කියමින් තිරුපතිගේ 4 සීමාවේ බන්ධනය බිඳින්නම් කියලා බහිරවී කියනවා. රාධ යනවා තිරුපතිගේ සොහොන ළඟට. බහිරවිත් මේ පැත්තෙන් ශිව මන්ත්‍රය ජප කරන්න පටන් ගන්නවා. රාධ තිරුපතිට ආයාචනා කරනවා. නමුත් තිරුපති මේ වෙලාවේ වැලි කුණාටුවක් මවාගෙන මුළු ගමටම විදුලිය විසන්ධි කරන්න ඉඩ සලස්වනවා. රාධ කියනවා තිරුපතිගේ ආත්මයට ඔයාගේ කේන්ති ඉවර කරන්න මගේ ජීවිතය ගන්න. හැබැයි මේ ඔඩේලා ගමේ කාටවත් කරදර කරන්න එපා කියලා. ඉල්ලුවත් මේ වෙලාවේ තිරුපති කරන්නේ කවුරුවත් හිතන්නේවත් නැති දෙයක්. ඊට පස්සේ අර ලෙඩ වෙච්ච පොඩි කෙල්ල ගෑඟට වැහිලා ඒ කෙල්ල අතින් රාධගේ ඔළුව කපලා දානවා. මේ වෙලාවේ බහිරවී ජප කරන මන්ත්‍රය මේ සීමාවට ඇහෙන්නේ නැතුව යනවා. මොකද කරන්ට් එක කපපු නිසා. අන්න ඒ කෙල්ල තමයි රාධගේ ඔළුව අරගෙන ෆිල්ම් එක මුලින්ම පෙන්වන්න සීන් එකට යන්නේ. මේ මොහොතේ තිරුපති තව තවත් ශක්තිමත් වෙලා තමන්ගේ බලය පතුරවනවා. ඉතින් බහිරවී බැරිම තැන තිරුපතිගේ ඉස්සරහට ඇවිල්ලා තිරුපතිගෙන් අහනවා ඔබේ කෝපය සංසිඳවන්න අපි මොනවද කරන්න ඕන කියලා. ඌ බහිරවීගෙන් ඉල්ලනවා එයාගේ පවිත්‍ර කන්‍යාභාවය. ඉතින් බහිරවීගේ කන්‍යාභාවය තමන්ගේ පුරුෂ ශක්තිය විනාශ කරලා ඒ රුධිරයේ සංකේතයක් විදියට දෙන්න කියලා. තිරුපති ඉල්ලුවාම ඔඩේලා ගම වෙනුවෙන් තමන් දුන්නු විශ්වාසයට සාධාරණයක් ඉෂ්ට කරන්න හිතලා බහිරවී මේකට කැමති වෙනවා. ඊළඟට මේ අරමුණ ගම්මුන්ට කිව්වාම මිනිස්සු දෙවියන්ට සාප කරනවා. මෙච්චර භක්තිමත් ශිව දෙවියන්ට කැපවුණු ඔබතුමියව ආරක්ෂා කරන්න උන්වහන්සේ නැත්නම් අපිට දෙවි කෙනෙක් වැඩක් නැහැ කියලා. ගමේ අය දෙවියන්ට ශාප දෙනවා. ඒත් ඕම් සද්දයක් ඇහිලා පොඩි හරි බලාපොරොත්තුවක් එනවා. ඉතින් ශිව දෙවියන්ගේ පුණ්‍යවන්ත ශබ්දය වුණ ඕම් ශබ්දයත් එක්ක බහිරවී මිනිස්සුන් තුළ නැවත විශ්වාසයක් ඇති කරනවා දෙවියන් වැඩ ඉන්නවා කියලා. ඒත් නුඹලා තිරුපතිගේ ආත්මයට භූමදාන ශික්ෂාව පනවල කරපු වැරද්ද නිසා තමයි මේ හැබදයක්ම උනේ කියලා. ඉතින් ඒක ගෙවෙනකන් ශිව දෙවියන් නිහන විඳී කියලාත් බහිරවී කියනවා. ඒක නිසා දෙවියන්ට තියෙන විශ්වාසය නැති කරගන්න එපා කියලා බහිරවී මෙතනින් පිටත් වෙනවා මල්ලන් කෝවිල පැත්තට. බහිරවී මල්ලන් දෙවියන්ට වැඳලා මනමාලියක් වගේ රතු සාරියක් ඇඳගෙන තිරුපති ගාවට යන්න ලෑස්ති වෙනවා. මේ අතර බක්ෂේ පූජකතුමාට මතක් වෙනවා තිරුපතිට අර කපාල මෝක්ෂ පූජාව කරේ නෑනේ දවස් 15ක් ඇතුළත කියලා. ඉතින් මේ වෙලාවේ බක්ෂය ගැඹුරටම කල්පනා කරනවා. මොකද මේ වෙන්නේ යන්නේ කියලා. මේකත් එක්කම තමයි බක්ෂයට මතක් වෙන්නේ බහිරවී නිතරම මුමුණන අක්ෂර පංචය පංචභූතයන් අදහස් කරනවා කියලා. ඉතින් මේ පංචභූතයන්ගේ අක්ෂර මුමුණන බහිරවී අතින් කරන සංඥාවෙන් පෙන්වන්නේ මෝක්ෂය. ඉතින් මේ වෙලාවේ බක්ෂය කල්පනා කරනවා කාටද මෝක්ෂය ලැබුණේ නැත්තේ කියලා. මේ වෙලාවේ තමයි වෙන්කටේෂ් කියන්නේ කපාල මෝක්ෂයක ලැබුණේ නැත්තේ තිරුපතිට කියලා. ඉතින් ඇත්තටම දින 15ක් ඇතුළත කපාල මෝක්ෂය ඉෂ්ට කරන්න තිබුණා. ගම තුල වෙනත් ප්‍රතිරූප නිර්මාණය කරපු තිරුපතිට පුළුවන් වුණා ගමේ මිනිස්සුන් මේ කපාල මෝක්ෂ පූජාව පවත්වන එක අමතක කරන්න. ඔය අතරේ තිරුපති වෙන්කටේෂ් කියන කොල්ලට වැහිලා බහිරවීව කෝවිලට ඇදගෙන ගිහින් දූෂණය කරන්න හදනවා. බහිරවී ළඟට ලං වෙනවා. ඉතින් ඊළඟට මේ තිරුපති බහිරවී මල්ලන් කෝවිලේ ප්‍රතිමා විදිහට අරගෙන දානවා. ශිව දෙවියන්ගේ භක්තිය වුණ ඔබව මම ශිව දෙවියන් ඉදිරියේ දූෂණය කරනවා කියලා. ඉතින් ඊළඟට ශිව දෙවියන්ගේ භක්තිමත් වාහනය වුණ මල්ලන් කෝවිලේ ගවය ඉදිරියේම බහිරවී බිම දාලා තිරුපති බහිරවීට කිට්ටු වෙනවා. බහිරවී ඕම් ශිවාය නමා කියනවා. තිරුපති කියනවා උඹ කොහොමද තාම ශිවාගේ නාමය මුමුණන්නේ කියලා. මගේ නමයි ඔබ මතුරන්න ඕන කියලා කේන්තියෙන් කෑ ගහනවා. ඊළඟට ගිනි පෙල්ලකින් බහිරවීගේ හිසට පහර දෙන්නේ. ඊළඟට බහිරවීගේ සිරුර ඉහළ සිට බිමට අතෑරලා තිරුපති මේ ලෑස්ති වෙන්නේ බහිරවීව ඝාතනය කරන්න. මොකද තිරුපති කොහොමඩවත් කැමති නැහැ කිසිම කාන්තාවක් Tamanට විරුද්ධ වෙනවට. ඒකට හේතුව තමයි රාධව කසාද බැඳලා රාධා මංගල රාත්‍රියේ ඉඳන් තිරුපතිත් එක්ක ජීවත් වෙන එක ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒ වෙලාවේ ඇති වුණ මානසික කම්පනය නිසා තමයි තිරුපති මේ විදියට ගෑනු ළමයින්ව මරලා ඒ මලසුන දූෂණය කරන්නේ. මොකද Tamanට එතකොට විරුද්ධ වෙන්න කිසිම කෙනෙක් නැහැ කියන විශ්වාසය තිරුපතිගේ හිතේ ගැප්ගෙන තියෙනවා. මේකත් එක්කම පුංචි ගෑනු ළමයෙක් බහිරවී ළඟට ගිහින් අක්කේ ඇහැරෙන්න කියලා කියනවා. ඉතින් ඊළඟට මේ පුංචි ගෑනු ළමයා Tamanගේ අතේ තැවරිච්ච බහිරවීගේ ලේත් එක්කම මෙතන මල්ලන් කෝවිලේ ගව ප්‍රතිමාව ළඟට ගිහින් ප්‍රතිමාවේ කන්ට මුව තියලා කියනවා අපි කරදරයක් වුණාම ඔබ වහන්සේ ළඟට එනවා. එහෙම නැතුව අපි කොහේ යන්නද? අද අපි වෙනුවෙන් ආපු බහිරවී අක්කා දැන් තව ටිකකින් මැරෙන්නයි යන්නේ. ඉතින් ඔබ කොහේ හෝ ඉන්නව නම් ඇවිත් ඇයව බේරගන්න. එහෙම ඉන්න බැරි නම් ඔබ වහන්සේ ආයේ කවදාවත් මෙහෙ එන්න එපා කියලා ඒ පොඩි ළමයා කියනවා. ඉතින් මේ විදිහට ඒ පුංචි දරුවා කිව්වට පස්සේ නන්දි ඊළඟට නළලෙන් පිට කරන ගිනිසිලුවකින් බහිරවීට නැවත පණ දෙන්නේ මේ දේව ප්‍රතිමාව නිසා. බහිරවී සිහිය ලබනවා. ඉතින් මේ අතරේ තිරුපතිගේ සොහොන හාරන්න බක්ෂේ ටිකෙන් ටික තිරුපති ගැට කටු ගොඩ ගන්නවා. මේ වෙලාවේ තිරුපති තමන්ගේ දුෂ්ට ශක්තිය වැඩි කරගන්න සමාධියකට යන්න උත්සාහ කරනවා. බහිරවියාගේ කෝටි වෙන වාරය ඕම් ශිවාය නමා කියනකොටම ශිව දෙවියන්ගේ සිරුර බහිරවීගේ දැසට ජීවමාන වෙනවා. ශිව දෙවියන් තම ආශිර්වාදයේ කැටි කරපු ත්‍රිශූලයක් බහිරවීගේ අතට දෙනවා.
ඉතින් මේකත් එක්ක බහිරවීට පුළුවන් වෙනවා දුෂ්ට ශක්තිය උරුමු තිරුපතිගේ ආත්මය දවා හලු කරන්න. ඉතින් මේ මොහොතේ බක්ෂේ තිරුපතිගේ යට කටු වලට ගිනි තියනවා. ඉතින් මේකත් එක්කම වෙන්කටේෂ් ශරීරයෙන් තිරුපතිගේ ආත්මය බැහැර වෙලා ඒ ආත්මය සදහටම ගිනි ගොඩේ අලු වෙනවා. ඉතින් මේ විදියට කපාල මෝක්ෂය සාක්ෂාත් කරපු බහිරවි ශිව දෙවියන්ගේ මහිමින් ඔඩේලා ගමට නැවත ශාන්තිය උදා කරන්න සමත් වෙනවා. ඉතින් හැම දෙයක්ම ඉවරයි කියලා හිතාගෙන ටික කාලයක් යද්දී මිනිස් ටිකක් තේ බිවි ඉන්නකොට එක මිනිහෙක් දකින්නවා තිරුපතිගේ බයිසිකලේ මේ පැත්තට එනවා කියලා. ඉතින් එයා අනිත් කෙනාටත් පෙන්වන්න පස්සේ තුන් දෙනාම බලනවා දෙයියනේ තිරුපතිගේ බයිසිකලේ ආයෙසරයක් එනවා. ඉතින් මේ ට්විස්ට් එකෙන් අපිට පෙන්නේ ඔඩේලා 3 කියන චිත්‍රපටය ළඟදිම එනවා කියලා. ඉතින් guys මේ විදිහට මේ මූවි එක ඉවර වෙනවා. channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳී සිටින්න කියන ඇරයුමෙන් අපි next video එකේ හමු වෙමු. See you guys.